කෝ ඩොග් ෂෝ 2026ට අදාළ වන පළවෙනි ඩෝග් ෂෝ එක එළඹෙන පෙබරවාරි මාසේ 14 වෙනිදා අපි පවත්වන්න සූදානම් කරලා තියෙනවා. BMICH එකේමයි. KSL වත්මන් සභාපති මිස්ටර් විරාජ් ෆර්නෑන්ඩෝ. මිස්ටර් විරාජ් මෙදා පාරෙන්ද මොන රටේ විනිසුරු වෙද්ද? අපි ජජස්ලා ගේනවා කියලා මැසඩෝනියාවෙන් ඕස්ට්‍රේලියාවලින්. මේකත් එහෙම කැන්සල් වෙයිද? අපේ ඩෝග් ෂෝස් කැන්සල් වෙලා නැහැ කවදාකවත් KSL. මම මෙතනදී තුන්වෙනි පාර්ශ්වයක් වෙන සංගමයක් ගැන කතා කරන්න අකමැති. මම අහන්නේ මගෙන් ඇඩ්වර්ටයිස් කරලා ඊට පස්සේ කැන්සල් කරනවාද මේක එහෙම වෙයිද කියන එක. කිසිසේත්ම නැහැ. එක අවුරුද්දක පෙබරවාරි මාසෙක ඔය වගේ අපි ඉන්ඩි පැප්ලියාන ග්‍රවුන්ඩ් එකේ ෂෝ එක කරද්දී අධික වර්ෂාවක් ආවා. ඒව සමාජ මාධ්‍ය ජාලාවල ගියා. ඉතින් ඒකේ වතුර පිරුණ ලොකුවට ග්‍රවුන්ඩ් එකට අපි ෂෝ එක පොඩි ඩිලේ එකක් කරලා ඉවරලා මුළු වතුර ඔක්කොම අස් කරලා ඉවරලා අපි අපේ ෂෝ එක පැවැත්තුවා. ඒ වගේ ගම් වතුර තත්ත්වයක් ඇවිල්ලා තිබ්බොත් ඒගොල්ලෝ ආපදාවට ලක් වෙලා තියෙද්දි අපි ඒගොල්ලන්ට උදව් කරන ඩෝග් ෂෝ එකක් කරන එක නෙමෙයි සුදුසුම දේ. ඇඩ්වර්ටයිස් කරොත් ඒ ෂෝ එක අනිවාර්යෙන්ම කරනවා. ෂෝ ඩේට් අනවුන්ස් කරලා ඊට පස්සේ ෂෝ එක ඩිලේ වෙනවා හෝ ෂෝ එක කැන්සල් වුණාම ප්‍රේක්ෂකයොත් කලහකාරී ලෙස හැසිරෙනවනේ. සමහර අය ඇග්‍රෙසිව් වෙලා පෝස්ට් දානවා, කමෙන්ට් දානවා. ඔබතුමන්ලගේ ඇසෝසියේෂන් එකේ එහෙම ප්‍රශ්න වෙලා නැද්ද? අපිට කවදාවත් එහෙම වෙලා නැහැ. මොකද හේතුව අපි අපේ ෂෝස් කැන්සල් කරලා නැති හින්දා. මොකද අපි ඒක ඇඩ්වර්ටයිස් කරලා තිබ්බේ නැහැ. අපි කාටවත් හෝප්ස් දුන්නේ නැහැ. කාටවත් බලාපොරොත්තුවක් දුන්නේ නැහැ. ඇත්තටම මේ ෂෝස් පවත්වන්න බැරි වුණේ 2024 දෙසැම්බර් 28 අපිට ඇනුවල් ජෙනරල් මීටින් එක තියෙනවා අපි කැනල් ඇසෝසියේෂන් එකේ. ඒකට වංචනික ලෙස කට්ටියක් එන්න ඇවිල්ලා ඒ ඇනුවල් ජෙනරල් මීටින් එකෙන් ප්‍රශ්නයක් ඇති වෙලා. ඉතින් යම්කිසි පුද්ගලෙක් යම්කිසි පාර්ශවයක් එක්ක එකතු වෙලා කැනල් ඇසෝසියේෂන් එකට විරුද්ධව කොළඹ දිසාංක එක්ක අධිකරණයේ නඩුවක් පැනැව්වා. ඒ නඩුවේ කිසිම අන්තර්ගතයක් නැති හින්දා ඒගොල්ලෝ මේ නඩුව පැමිණිලිකාර පාර්ශ්වය විසින් ඉල්ලාස් කරගෙන තියෙනවා. මුළු රටටම ලොකු ගම් වතුරක් නායයන් ප්‍රශ්න ටිකක් ආවා. ඒකත් එක්කලා අපිට කොච්චර කරන්න උමුණා තිබ්බත් අපේ එක්සිබිටර්ස්ලා ගෙන්න ගන්න බෑ. ඩොග් ෂෝ එකක් කරනවා කියන්නේ අපේ මේකේ ඉන්න බ්‍රීඩර්ස්ලා, හැන්ඩ්ලර්ස්ලා, මේ ඩොග් ඕනර්ස්ලා මේකට ආස කරන කට්ටියව ගෙන්නලා ෂෝ එකක් කරනවා කියන එක. එළමෙන ජූලි මාසයේ තියෙනවා ඩොග් ෂෝස් දෙකක්. ලංකාවට නයිට් ඩොග් ෂෝ කියන කන්සෙප්ට් එක හඳුන්වලා දුන්නේ මම. ඒවා ලෝකෙ වෙලා තිබ්බේ නෑ. අපි කරයන් පස්සේ වෙන රටවලුත් කරන්න පටන් ගත්තා. කවුද මිස්ටර් විරාජ් මෙදා පාරේ ස්පොන්සර් කරන්නේ? ප්‍රධානම අනුග්‍රහක දායකත්වය අපිට දක්වන්නේ ඩයිමැක් ආයතනයේ පිරුණා ප්‍රොප්ලෑන් කියන මේ සන්නාමේ ඩොග් ෆුඩ් ලංකාවට ආපු කාට හෝ වැඩි පක්ෂපාතීත්වයක් වැඩි සැලකිල්ලක් කරනවද? කිසිම කෙනෙක්ට මේකේ පක්ෂපාතීත්වයක් නැහැ. යම් කිසි එක්සිබිටර් කෙනෙක්ට ෂෝස් දෙකේම බෙස්ට් ඉන් ෂෝස් දෙකක් ගියා. ෂෝස් දෙකක් තිබුණා. ඉතින් එතනදී ඒගොල්ලෝ කතා කරන්නේ නැතුව ඊට පස්සේ එළඹෙන මේ මාසේ ඒගොල්ලෝ පෙරදුනයන් පස්සේ ඒගොල්ලෝ කියනවා මගේ සාක්කුවට මුදලක් ආවා. එතකොට මම අහන්න කැමති ඊට කලින් මාස 5කට කලින් ඔයාලට බෙස්ට් ඉන් ෂෝස් දෙකක් ආවා. මට කීයක් දුන්නද කියන එක ගැන. මේක මුදලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මුදලට කින්නේ නැහැ. තරහ කෙනෙක්ට ඔබට ඉරිසියා කරන කෙනෙක්ට ඔබගේ තනතුර ගන්න බලාගෙන ඉන්න කෙනෙක්ට උනත් කිසිම බැරිකමක් නැහැ. මොකද මේක කැනල් ඇසෝසියේෂන් එකේ KSL එක කියන්නේ මගේ පෞද්ගලික බූදලයක් නෙමෙයිනේ. අර කිව්වා වගේ ෂීට්ස් වලට බලෙන් එන්න හදනවා නම් වංචනික ඩොකියුමන්ට්ස් හදාගෙන එන්න හදනවා. දැන් ඒ මිනිස්සුම තමයි නඩු දාලා තිබුණේ අපිට. ඒගොල්ලොම තමයි නඩු අයින් කරගත්තේ. අන්න ඒගොල්ලන්ට මේ තරඟ කිසිම කෙනෙකුට සහභාගී වෙන්න දෙන්නේ නැහැ. BMICH එක පොදු ස්ථානයක එතෙන්ට එන්න පුළුවන්. හැබැයි අපේ ප්‍රෙමිසස් එක අපි බුක් කරලා අපි වෙන මේකට මුදල් ගෙවලා ගන්න. අපේ ප්‍රෙමිසස් එකට එන්න බෑ. ඉතින් එහෙම වුණොත් අපි ඒකට දැඩි නීතිමය කටයුතු වලින් ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා KSL කමිටුව එක. මේන් මීඩියා පාර්ට්නර් හැටියට ඉන්නේ ඇනිමල් සෝන් එක. අපේ මීඩියා පාර්ට්නර් කියයි ඉදිරියට මොනවද ඒගොල්ලෝ මේ ෂෝ එකට ගේන්නේ කියන එක. ඒ හරහා හරි නරඹන්න ලෑස්ති වෙන්න කියලා අපි කියනවා. මේකට පුළුවන් තරම් ඉක්මනින් එන්ට්‍රීස් ටික බාර දෙන්න. ඒ වගේම එදා දවසට පෙබ්‍රවාරි මාසේ 14 වෙනිදා අවම 8 මාර්ට්ටුවක්වත් එන්න හැමෝම අහන ප්‍රශ්නේ කෝ ඩොග් ෂෝ 2026ට අදාළ වන පළවෙනි ඩොග් ෂෝ එක එළඹෙන පෙබ්‍රවාරි මාසේ 14 වෙනිදා අපි පවත්වන්න සූදානම් කරලා තියෙනවා කියලා. කොහෙද තියෙන්නේ? පහුගිය කාල සීමාවෙම ඩොග් ෂෝස් ගත්තයින් පස්සේ එක තැනක් කියලා අපි තීරණය කරේ නෑ. අපි එක ප්‍රෙමිසස් වල කරා, කොළඹ කරා, ඊට පස්සේ අපි කැන්ඩි වල කරා. කොළඹ වලින් ගත්තයින් පස්සේ අපි BMICH එකේ කරා. ඒ වගේම වෝටර් සේජ් එකේ කරා, කැන්ඩි වල සහස්වෙන් පරිශ්‍රය කරා. ඒ වගේම කොළඹ වල ගත්තයින් පස්සේ පැපිලියාන, අත්තිදිය, BRC ඒ වගේ ග්‍රවුන්ඩ්ස් වලත් කරා. මේ සැරේ 2026 පළවෙනි ඩොග් ෂෝ එක අපි පවත්වන්න තීරණය කරලා තියෙන්නේ BMICH එකේමයි. KSL වත්මන් සභාපති මිස්ටර් විරාජ් ෆර්නෑන්ඩෝ. අයිබෝන්. කොහොමද මෙදා පාර ඩොග් ෂෝ එක වෙන්න කීයටද පටන් ගන්නෙ? ඒ විස්තර ටිකක් කියමුකෝ. අපි ඇත්තටම නම් කරලා තිබ්බ ඩොග් ෂෝ එකක්ම තමයි අපි මේ නැවත ගන්න යන්නේ. ඒ නම පොඩි වෙනසක් කරනවා. අපිට තිබුණා 2025 හොඳුප් නයිට් කියන ෂෝ එක. අපිට හොඳුප් නයිට් එක අපි පැවැත්වුවේ නෑ. අපි නැවත ගේන්නේ පෙබ්‍රවාරි මාසෙට. ඒක ඉතින් ඉන්ඩිපෙන්ඩන්ස් හැටියට තමයි ඉන්ඩිපෙන්ඩන්ස් නම් නයිට් කියලා අපි අතීතයේ නම් කරේ. ඒකේ පොඩි වෙනසකුත් එක්කලා
ඩෝක් ෂෝ එක අපි පවත්වනවා පෙබරවාරි 14. මේක නයිට් ෂෝ එකක් නෙමෙයි, මේක ඩේ ෂෝ එකක් හැටියට යන්නේ. සමහරක් වෙලාවට ෂෝස් දෙකක් යන නිසාවෙන් ෂෝ එක ටිකක් රෑ වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි ඒක නයිට් ෂෝ එකක් හැටියට, ඩේ ෂෝ එකක් හැටියට, ඩේ ඇන්ඩ් නයිට් ෂෝ එකක් හැටියට ලයිට්ස් දාලා ඉවරලා කරන්න බලාපොරොත්තු වෙනවා. උදේ 9ට අපි ෂෝ එක ස්ටාර්ට් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මිස්ටර් විරාජ් මෙදා පාරෙන්ද මොන රටේ විනිසුරු වෙද්ද? The Kennel Association of Lanka එහෙම නැත්නම් අපි ෂෝට් ෆෝම් එක කතා කරොත් එimhe KSL අපි ඩොග් ෂෝස් කරනකොට හැමතිස්සෙම FCI recognize FCI එක යටතේ ඉන්න විනිසුරුවරුන් තමයි ගෙන්නෙව්වේ. විවිධ රටවල් වලින් ගෙන්නෙව්වා. දැන් පසුගිය අවුරුද්දේ ඩොග් ෂෝස් එහෙම ගත්තාම අපි ඒෂියන්ස්ලා තමයි ගෙන්නෙව්වේ. සහ ඊට කලින් තව අනිත් යුරෝපීය රටවල් වලට ගෙන්නවා. අපේ ඩිසැම්බර් ෂෝ එක 2025 ඩිසැම්බර් ෂෝ එක අපි කරේ නැති හින්දා අපි තීරණය කළා තියෙනවා Kennel Association එකේ කමිටුව. KSL all committee එක අපි ඩිසයිඩ් කරලා තියෙනවා. අපි ජජස්ලා ගේනවා කියලා මැසඩෝනියාවෙන් ඕස්ට්‍රේලියාව වලින්. ඕස්ට්‍රේලියාව සහ මැසඩෝනියාව කියන රටවල් දෙක නියෝජනය කරමින් තමයි මේ සැරේ ජජස්ලා සහභාගී වෙන්නේ ෂෝ එකට. පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ මිස්ටර් විරාජ්. මේ දවස්වල සමාජ මාධ්‍යවල ඩොග් ලවර්ස්ලා අතර කතාවක් යනවා මේ ඩොග් ෂෝ කැන්සල් වෙනවා කියලා. මේකත් එහෙම කැන්සල් වෙයිද? අපේ ඩොග් ෂෝස් කැන්සල් වෙලා නැහැ කවදාකවත් KSL. මම මෙතනදී තුන්වෙනි පාර්ශ්වයක් වෙන සංගමයක් ගැන කතා කරන්න අකමැති. මොකද හේතුව ඒක මගේ ප්‍රතිපත්තියට සහ ඒක ගුණාත්මක භාවයට හොඳ නැති දෙයක්. ඉතින් අපි එහෙම මේ කෙනෙක් ගැන කතා කරන එක Kennel Association එකේ KSL එකේ කියන ඩොග් ෂෝ එකක් කවදාකවත් අපි කැන්සල් කරලා නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ලාස්ට් අපේ ඩිසැම්බර් ෂෝ එක අපි පැවැත්වුවේ නෑ, කැන්සල් කරේ නෑ. නමුත් ඩොග් ෂෝ එක කැන්සල් වෙනවා කියන මම හිතන්නේ අමා අහන්නේ මගෙන් ඇඩ්වර්ටයිස් කරලා ඊට පස්සේ කැන්සල් කරනවාද මේක එහෙම වෙයිද කියන එක. කිසිසේත්ම නෑ. Kennel Association එක ඩොග් ෂෝ එකක් ඇඩ්වර්ටයිස් කරෝතින් අපි ඒක ප්‍රචාරය කරෝතින් මේ අහවල් දවසේ තියෙනවා කියලා තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි ගොඩක් අතීතයේ ගත්තම KSL ඩොග් ෂෝස් වලට වෙදේකින් අපිට ලොකු ඉෆෙක්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපිට කාල ගුණයත් එක්ක සටන් කරන්න බෑ. ස්වභාව ධර්මයත් එක්ක සටන් කරන්න බෑ. මට මතකයි එක අවුරුද්දක පෙබරවාරි මාසෙක ඔය වගේ අපි ඉන්ඩිපෙන්ඩන්ස් ඇන්ඩ් ආම් නයිට් පැප්ලියාන ග්‍රවුන්ඩ් එකේ ෂෝ එක කරද්දි අධික වර්ෂාවක් ආවා. ඒව සමාජ මාධ්‍ය ජාලාවල ගියා. ඉතින් ඒකේ වතුර පිරුණා ලොකුවට ග්‍රවුන්ඩ් එකට. අපි ෂෝ එක පොඩි ඩිලේ එකක් කරලා ඉවරලා මුළු වතුර ඔක්කොම අස් කරලා ඉවරලා අපි අපේ ෂෝ එක පැවැත්තුවා. අපි වැස්සා කියලා ඒ වගේ වෙදර් කන්ඩිෂන් එකක් මොකක් හරි අවුලක් වුණොත් අපි නවත්තන්නේ නැහැ. සමහරකට අර දැන් පහුගිය කාලේ තිබ්බ දිත්තා සුලිකුණාටු වගේ දෙයක් තිබ්බොත් එම රටේම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන අපේ ග්‍රවුන්ඩ් එකේ අවైలබිලිටි එකේ තිබ්බත් අපිට කරන්න බෑ. මොකද හේතුව මේකට එන්ට්‍රීස් දාන අපේ එක්සිබිටර්ස්ලා ගැන අපි හොඳටම බලන්න ඕනේ. ඒගොල්ලෝ රටේ විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන tie මිනිසුන්ට ඒ වගේ ගම් වතුර තත්ත්වයක් ඇවිල්ලා තිබ්බොත් ඒගොල්ලෝ ආපදාවට ලක් වෙලා තියෙද්දි අපි ඒගොල්ලන්ට උදව් කරන ඩොග් ෂෝ එකක් කරන එක නෙමෙයි සුදුසුම දේ. මම කියන්නේ අපි දෙසැම්බර් ෂෝ එක නැවැත්තුවේ ඒකින්ද කියලා. අපේ ෂෝ එක කවදාකවත් අපි කැන්සල් කරන්නේ. අපි සමානෙන් ඇඩ්වර්ටයිස් කරොත් ඒ ෂෝ එක අනිවාර්යයෙන්ම කරනවා. ඇඩ්වර්ටයිස් කරන්න ගනින් මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම අපි මිනිස්සුන්ට ප්‍රචාරය කිරීමට ප්‍රථමව දැන් අපේ ෂෝස් කියලා ගත්තාම ඉස්සර නම් FCI එකෙන් අපිට දීලා තිබ්බේ ටයිම් ඩියුරේෂන් එක before 1 year අපි ෂෝ එකක් ඇප්ලයි කරනවා ඉන්ටර්නැෂනල් ෂෝ එකක්. දැන් මේක දීලා තිනවා මාස 6කට අඩු කරලා තිනවා. ඉතින් අපි ඕවා මේ අද ඊයේ දැන් හෙට ෂෝ එකක් කරනවා නම් අද ප්ලෑන් කරන්නේ අපි ඒ ටයිම් ඩියුරේෂන් එක අනුව ඇප්ලිකේෂන් එකක් දාලා ෆෙඩරේෂන් එකෙන් අපි ගන්න ඕනේ ෂෝ එකක්. ඉතින් අරගෙන තියෙද්දි මොකක් හරි ප්‍රශ්නයක් අපිට දැනුනොත් මෙන්න මේ කාල සීමාවේදී අපිට මේක කරගන්න බෑ කියන එක අපි ඒ වගේ දේවල් කැන්සල් කරනවා. කැන්සල් කරන්න හැබැයි ඇඩ්වර්ටයිස් කරන්න before තමයි අපි කැන්සල් කරන්නේ. ඉතින් ඒ හින්දා මට තවත් පාර්ශ්වයක් ගැන කතා කරන්න බෑ. අනිවාර්යයෙන්ම පෙබරවාරි 14 අපේ ෂෝ එක පැවැත්වෙනවා. බොහෝ වෙලාවල් වලට ওই ෂෝ ඩේට් ඇනවුන්ස් කරලා ඊට පස්සේ ෂෝ එක ඩිලේ වෙනවා හෝ ෂෝ එක කැන්සල් වුනහම ඒකේ ඉන්න ප්‍රේක්ෂකයොත් කලහකාරී ලෙස හැසිරෙනවනේ. සමහර අය ඇග්‍රෙසිව් වෙලා පෝස්ට් දානවා, කමෙන්ට් දානවා. ඔබතුමලගේ ඇසෝසියේෂන් එකේ එහෙම ප්‍රශ්න වෙලා නැද්ද? අපිට කවදාවත් එහෙම වෙලා නැහැ. මොකද හේතුව අපි අපේ ෂෝස් කැන්සල් කරලා නැති හින්දා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ 2025 ඩිසැම්බර් සාමාන්‍යයෙන් අපි end of the year අපි ලොකු ෂෝ එකක් කරනවා. අපිට ෂෝස් දෙකක් ඒ වගේ තිබ්බා. දෙසැම්බර් 20 අපි ප්ලෑන් කරලා තිබ්බේ. ඒක ගිය 2024 දෙසැම්බර් 20ට කලින් අපි ඇප්ලිකේෂන් දාලා තිබිච්ච ෂෝස්. නමුත් අපි ඒ ෂෝස් දෙක නම් ඇත්තටම කරේ නෑ. ඒකට ප්‍රේක්ෂකයෝ සහ මේකට සහභාගී වෙන කට්ටියට මං හිතන්නේ ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. සහ ඒක ඒගොල්ලෝ ප්‍රශ්නයක් කරගන්න ඕනෙත් නැහැ. මොකද අපි ඒක ඇඩ්වර්ටයිස් කරලා තිබ්බේ නැහැ. අපි කාටවත් හෝප්ස් දුන්නේ නැහැ. කාටවත් බලාපොරොත්තුවක් දුන්නේ නැහැ. ඇත්තටම මේ ෂෝස් පවත්වන්න බැරි වුණේ මේ වෙලාවේ මම ඒක අවස්ථාවක් කරගන්නවා. මම මේක ජනතාවට කියන්න ඕනේ හින්දා. 2024 දෙසැම්බර් 20ට අපිට ඇනුවල් ජෙනරල් මීටින් එක තියෙනවා අපි Kennel Association එකේ. ඒකට වංචනික ලෙස කට්ටියක් එන්න ඇවිල්ලා ඒ ඇනුවල් ජෙනරල් මීටින් එකෙන් ප්‍රශ්නයක් ඇති වෙලා. ඉතින් යම්කිසි පුද්ගලෙක් යම්කිසි පාර්ශවයක් එක්ක එකතු වෙලා Kennel Association එකට විරුද්ධව
කොළඹ දිසාංක 1 අධිකරණයේ නඩුවක් පැනෙව්වා. ඉතින් මේ වෙනකොට ඇත්තටම කියන්න සතුටුයි. ඒ නඩුවේ කිසිම අන්තර්ගතයක් නැති හින්දා ඒගොල්ලෝ මේ නඩුව පැමිණිලිකාර පාර්ශ්වය විසින් ඉල්ලාස් කරගෙන තියෙනවා. තේරුමක් නැහැ අපිත් එක නඩු කියන එක. අපි හැමතිස්සෙම හරි මාර්ගයනේ. අන්නේ ක්‍රියාවන් නිසාවෙන් කැනල් ඇසෝසියේෂන් එකේ හිටපු කමිටුව ඩිසයිඩ් කරා ඒ හිටපු සිටුේෂන් එකත් එක්කලා අපිට ඒ තිබ්බ කටයුතුත් එක්කලා අපේ දෙසැම්බර් ෂෝ එක අපි පෝස්ට්පෝන් කරනවා කියන එක. ඒ එක්කම ඇත්තටම අර ඉස්සෙල්ලම කිව්වට අපි ඒක හේතුවක් දන්නේ නැති වුණාට අපිට ෂෝ එකක් කරන්න ඇත්තටම ලොකුවට උමනාව තිබ්බස අපිට හැකියාව තියෙන ඕනෑම වෙලාවක KSL එකට ඩොග් ෂෝ එකක් කරන්න ඕන තරම් හැකියාව තියෙනවා. නමුත් ඒ වෙලාවේ මතක ඇතිවම දෙසැම්බර් ෆස්ට් වීක් එකේ නොවැම්බර් එන්ඩ් එකේ වගේ මුළු රටටම ලොකු ගම් වතුරක් නායයන් ප්‍රශ්න ටිකක් ආවා. ඉතින් ඒකත් එක්කලා අපිට කොච්චර කරන්න උමනා තිබ්බත් අපේ එක්සිබිටර්ස්ලා ගෙන්න ගන්න බෑ. ඩොග් ෂෝ එකක් කරනවා කියන්නේ අපේ මේකේ ඉන්න බ්‍රීඩර්ස්ලා හැන්ඩ්ලර්ස්ලා මේ ඩොග් ඕනර්ස්ලා මේකට ආස කරන කට්ටියව ගෙන්නලා ෂෝ එකක් කරනවා කියන එක. ඉතින් ඒගොල්ලෝ නැතුව අපි උදෙක් මේක ඩොග් ෂෝ එකක් කියලා වෙලා මේක හිස් ෂෝ එකක් කරනවට වඩා හොඳයි කියලා තමයි අපි ඩිසයිඩ් කරේ පෙබ්‍රුවරි වලට ගේන එක. ඒ කියන්නේ ඔබතුමා කියන විදිහට තමන්ගේ සුරතලාව බය නැතුව දැම්ම ඉඳන්ම ට්‍රේන් කරන්න පටන් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දැම්ම ඉඳන් ට්‍රේන් කරන්න පටන් ගන්න පුළුවන්. දැන් මම මේක මේ අපි දෙන්න මේ කතා කරන අවස්ථාව වෙනකොටත් අපි ඩොග් ෂෝ එක ඔෆිෂියල් අනවුන්ස් කරලා නැහැ. ඒ වලට යම් කිසි රීසන්ස් තියෙනවා. ඩොග් ෂෝ එකක් කරනකොට අපි හැම පැත්තම බලන්න ඕනේ. මේ ඩොග් ෂෝ එක ඉවර වෙනකම්ම ලොකු වගකීමක් අපේ අතේ තියෙනවා. ඉතින් අපි එහෙම කරේ නැති වුණාට ඕනෑම කෙනෙක්ට වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා FCI වෙබ්සයිට් එකෙන් බලන්න පුළුවන් ඩොග් ෂෝ එක මේන එක කවදද සහ ඊළඟට තියෙන එක කවදද කියන එක. ඊළඟට මම ඒකත් මතක් කරනවා. එළමෙන ජූලි මාසයේ තියෙනවා ඩොග් ෂෝස් දෙකක්. ඉතින් ඒකත් මේ වෙනකොට පබ්ලිෂ් වෙලා තියෙනවා FCI වෙබ්සයිට් එකේ. ඉතින් මේගොල්ලන්ට මේක ට්‍රේනින් කරන්න පටන් ගන්න පුළුවන්. මේ පාර ඩොග් ෂෝ එක අමුතුම වෙනස්ම ආකාරයෙන් කරන්න ඔබතුමන්ලා ප්ලෑන් කරනවා කියලා අපිට ආරංචියක් කරලා තියෙනවා. කොහොමද ඒක? ඇත්ත වශයෙන්ම මම අමුතුම ආකාරයෙන් වෙනස්ම ආකාරයෙන් කියලා ගත්තයින් පස්සේ විරාජ් ෆර්නෑන්ඩෝ මම සහ මගේ කමිටුව කියන්නේ කැනල් ඇසෝසියේෂන් එකේ කමිටුව මම ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ ප්‍රථමයෙන් KSL කමිටුවට. අපි හැමතිස්සෙම ඩොග් ෂෝ එකක් කියන්නේ අපේ ඩොග් ෂෝ එකක් හැම වෙලාවෙම අලුත් දෙයක්. අපිට ඉවර වෙච්ච දේට වඩා අලුත් දෙයක් තමයි එන ඩොග් ෂෝ එක ගන්න. හැමදේම මම හැමතිස්සෙම කමිටුවත් එක්ක කතා කරන්නේ අපි ෂෝ එකක් කරලා ඉවරනන් පස්සේ ඊළඟ ෂෝ එක අපි ඊටත් එහා නෙක්ස්ට් ලෙවල් එකට කරන්න ඕනේ කියන එක. මම ආඩම්බරයෙන් කියනවා ලංකාවේ මම මගේ පොසිෂන් එකට ආවෙන් පස්සේ තමයි මට ඒක ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ලංකාවට නයිට් ඩොග් ෂෝ කියන කන්සෙප්ට් එක හඳුන්වලා දුන්නේ මම. රාත්‍රී සුනක සංදර්ශන කියන එක. මම හිතන්නේ මේ ප්‍රේක්ෂකයෝ සහ මේක බලන හැමෝම අපේ එක්සිබිටර්ස්ලා හැමෝම ඒක දන්නවා ඇති. ඒවා ලෝකේ වෙලා තිබ්බේ නෑ. අපි කරායින් පස්සේ වෙන රටවලුත් කරන්න පටන් ගත්තා. අපි ඒක කරන්න පටන් ගත්තේ අතනම අපේ රට උෂ්ණාධික රටක්. දවල් කාලේ ෂෝස් කරනකොට හරි පහසුයි අපේ ආදරණීය සුරතලාව සුනකයාව රැයට ෂෝ කරන එක. ඉතින් ඒ වගේ දේවල් වලින් තමයි අපි මේක පටන් ගත්තේ. හැමතිස්සෙම අලුත් කන්සෙප්ට්ස්. මේකේ විශ්මයජනක දේවල් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මැජික් කරන්න බෑ. අපිට මැජික් එකක් කරන්නේ අපි පවත්වපු ඩොග් ෂෝ එකකට වඩා ඊටාම ගුණාත්මක භාවයෙන් ඉහළ අපේ නරඹන්නන්ට පැමිණෙන්නන්ට මේක සහභාගී වෙන්නන්ට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් ඩොග් ෂෝ එකක් තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කවුද මිස්ටර් විරාජ් මෙදා පාර ස්පොන්සර් කරන්නේ? ප්‍රධානම අනුග්‍රහක දායකත්වය අපිට දක්වන්නේ ඩයිමැක් ආයතනයේ පිරුණා ප්‍රොප්ලෑන් කියන මේ සන්නාමේ ඩොග් ෆුඩ් ලංකාවට ආපු. මම මේක අවස්ථාවක් කරගන්න හිරන්නානක්කාර ඇතුළු සීලම කණ්ඩායමට ස්තුතිවන්ත වෙන්න. අපිට කාලාන්තරය තිස්සේ අපේ ස්පොන්සර්ෂිප්ස් අපේ අනුග්‍රහක දායකත්වය දක්වන්නේ ඩයිමැක් එකේ පිරුණා ප්‍රොප්ලෑන් එක. ඉතින් ඒගොල්ලෝ මේ සැරේත් අපිත් එක්ක ඉන්නවා. අත්තල් බැඳගෙන ඇත්තටම ඒක අපිට ලොකු හයියක්. අපිට සමහරක් අවස්ථාවල් තිබ්බා තාමත් කර්කශ වෙලාවල් අර මම කියවුවා වගේ අර කිසිම හේතුවක් නැතුව කෙනල් ඇසෝසියේෂන් එකට විරුද්ධව යම් කිසි පාර්ශවයන් විසින් නඩු දාලා ඉවරලා ඒ පුද්ගලයෝම කතා කරලා ස්පොන්සර්ස්ලාට අපි කතා කරලා කියන මොනම හේතුවක්වත් ඔය ස්පොන්සර් එක දෙන්න එපා කියලා අපි ඩොග් ෂෝස් නවත්තන්න හැදුවා. ඒ කියන්නේ ජනතාවට පෙන්වන්න විරාජ් ෆර්නෑන්ඩෝ තුළු ටීම් එකට දැන් ඉන්න අයට මුකුත් වැඩක් කරගන්න බෑ කියලා. ඒ අවස්ථාවෙත් ඒගොල්ලෝ ඒක කිසිසේත්ම ගානකට නොගෙන අපිට ස්පොන්සර්ෂිප් දුන්නා ලාස්ට් මේ මාසේ 2025 මේ මාසේ ෂෝ එකටත් සෙන්කඩගල පෙට් එක්ස්පෝ නුවර තිබ්බේ. ඉතින් මේ ෂෝ එකටත් ඒගොල්ලෝ ඉදිරිපත් කරලා ඉන්න. ඉතින් ඇත්තටම අවස්ථාවක් කරගන්න ස්තුති වෙන්න කිරන්නානයක් කර ඇතුළු ඩයිමන්ඩ් ටීම් එකේ සියලුම දෙනාට. එතකොට මේ තරඟවලට සහභාගී වෙන කාට හෝ වැඩි පක්ෂපාතීත්වයක් වැඩි සැලකිල්ලක් කරනවද මිස්ටර් විරාජ්? මම ඇත්තටම ගත්තාම ඉතිහාසය ගත්තාම මගේ කාල සීමාව ඇතුළත මම දන්නා තරමින් සහ මේක බලන අයත් ඒක දන්නවා.
කිසිම කෙනෙක්ට මේකේ පක්ෂපාතීත්වයක් නැහැ. පක්ෂපාතීත්වයක් කොහෙවත් වෙන්නේ නැහැ. ඒක ඊටමත් වගකීම් සහගතව කියන්නේ යම් කිසි පුද්ගලයන් විසින් අර මං කිව්වා වගේ ඉස්සෙල්ලා හිටියා වගේ කඩාකප්පල්කාරී පිරිසක් ඉන්නවා. ඒ කඩාකප්පල්කාරී මිනිස්සු විසින් නිර්මාණය කරන්න පුළුවන් මේක පක්ෂපාතී කියන එක. ඉතින් පක්ෂපාතී කියන අයට අපි ඇත්තටම උත්තර බඳින්න ඕනේ නැහැ. සමහර උදාහරණයක් හැටියට ගත්තාම දැන් 2023 වර්ෂයේ ඩිසැම්බර් ෂෝ එකේ යම් කිසි එක්සිබිටර් කෙනෙක්ට ෂෝස් දෙකේම බෙස්ට් ඉන් ෂෝස් දෙකක් ගියා. ෂෝස් දෙකක් තිබුණා. ඒක තිබුණේ සෙන්ට් තෝමස් ඉන්ඩෝර් ස්ටේඩියම් එකේ මවුන්ට් ලෙවනියා සන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩා පරිශ්‍රයේ. ඉතින් එතනදී ඒගොල්ලෝ කතා කරන්නේ නැතුව ඊට පස්සේ එළඹෙන මේ මාසේ ඒගොල්ලෝ පෙරදුනයන් පස්සේ මම මේ උදාහරණයක් කියන්නේ. ඒගොල්ලෝ කියනවා මගේ සාක්කුවට මුදලක් ආවා. එහෙම තමයි ඒක ඒ වුනේ. ඒතකොට මම අහන්න කැමති එදා පෙරදිච්ච ඊට කලින් මාස 5කට කලින් ඔයාලට බෙස්ට් ඉන් ෂෝස් දෙකක් ආවා. මට කීයක් දුන්නද කියන එක ගැන. මේක මුදලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මුදලට කින්නේ නැහැ. මොකද අපිට ආත්ම අභිමානයක් කියලා දෙයක් තියෙනවා. අපි හැමතිස්සෙම අපේ හෘද සාක්ෂියත් එක්ක අවසානයේ මේ වැඩේ වුණාන් පස්සේ අපේ හෘද සාක්ෂියත් එක්ක අපි වැඩ ගන්නවා. මේවා සම්පූර්ණ බොරු කතා. මම ඒවා සම්පූර්ණයෙන්ම පිළිගන්නේ නැහැ කියලා කියනවා. කිසිම කෙනෙක්ට මේකේ ෆේවරේෂන් එකක් හම්බෙන්නේ. ඔබට ෆේවරේෂන් එකක් ඕන ඔබ ඒක හදා ගන්න ඕනි. හොඳ සුනකෙක් තෝරගන්න, හොඳ සුනකෙක් මිලදී ගන්න, ඒ සුනකයා හොඳට ට්‍රේන් කරන්න. ඒ සුනකයාව ගෙනල්ලි වෙලා ඔබගේ රංගමඩේ රංග දක්කලි වෙලා දිනාගෙන යන්න. මේක අපේ කිසිම කෙනෙක් මේකට ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. ඒ කියන්නේ 100%ක් එදා දවසේ නිවැරදිම සුනකයන් විතරයි ජයග්‍රහණය කරන්නේ. අනිවාර්යයෙන්ම ඩොග්ෂයක් කියන්නේ ප්‍රියෝ බ්‍රීඩ් ඉන්ඩස්ට්‍රි එකේ සුජාතක සුනකයෝ ගත්තයින් පස්සේ අපි ඒකට අවශ්‍ය කරන ලොකු ක්වොලිෆිකේෂන් එකක් තියෙන ජජස්ලා ගෙන්න මිනිස්සුන්ට ගෙන්වෙන් පස්සේ එදා දවසේ එතන බ්‍රීඩ් ස්ටෑන්ඩඩ්ස් වල ඉහළම ගුණාත්මකභාවයේ තියෙන සහ පර්ෆෝමන්ස් එදා දවසේ ඇවිල්ලා එතන පර්ෆෝම් කරන විදිය පර්ෆෝම් කරනවා කියන්නේ සමහරක් අය බලාපොරොත්තු වෙන්න පුළුවන් මට මේ බල්ලගෙන් විතරක් දිනන්න පුළුවන් නෑ හැන්ඩ්ලගෙත් පර්ෆෝමන්ස් තියෙනවා මේක හසුරුවන්නත් පර්ෆෝමන්ස් ඒකේ ගත්තාම එයා අඳින ඩ්‍රෙස් කෝඩ් එකේ ඉඳන්ම මම කියන්නේ මේක මගේ පුද්ගලික මතය පර්ෆෝමන්ස් හැන්ඩ්ලා අඳින ඩ්‍රෙස් එකේ ඉඳන් එයාව හසුරුවන විදියෙන් ඉඳන් ඊට පස්සේ සදාට ගත්තයින් පස්සේ තියෙන බ්‍රීඩ් ස්ටෑන්ඩඩ්ස් වල ඉඳන් ඒ පර්ෆෝමන්ස් වලින් හොඳම සුනකයා තමයි මේක දිනන්නේ. එතකොට මිස්ටර් විරාජ් ඔබත් එක්ක තරහ කෙනෙක්ට ඔබට ඉරිසියා කරන කෙනෙක්ට ඔබගේ තනතුර ගන්න බලාගෙන ඉන්න කෙනෙක්ට උනත් මේ තරඟට සහභාගී වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම මාත් එක්ක තරහ කියලා මගේ තනතුරට ආසයි කියලා මට ඉරිසියා කරනවා කියලා මේ තරඟයට සහභාගී වෙන්න කිසිම බැරි කමක් නැහැ. මොකද මේක කැනල් ඇසෝසියේෂන් එකේ කේස් එක කියන්නේ මගේ පෞද්ගලික බූදලයක් නෙමෙයිනේ. හැබැයි මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අර කැනල් ඇසෝසියේෂන් යම් කිසි කාල සීමාවකදී වංචනික ලෙස කඩාකප්පල්කාරී ක්‍රියාවල් කරලි වෙල කැනල් ඇසෝසියේෂන් එකේ අර කිව්වා වගේ ෂීට්ස් වලට බලෙන් එන්න හදනවා නම් වංචනික ඩොකියුමන්ට්ස් හදාගෙන එන්න හදනවා. දැන් ඒ මිනිස්සුම තමයි නඩු දාලා තිබුණේ අපිට. ඒගොල්ලොම තමයි නඩු අයින් කරගත්තේ. අන්න ඒගොල්ලන්ට මේ තරඟ කිසිම කෙනෙකුට සහභාගී වෙන්න දෙන්නේ නැහැ. ඒක කැනල් ඇසෝසියේෂන් එකේ ඇනුවල් ජෙනරල් මීටින් එකේදී AGM එකේදී ලාස්ට් AGM එකේදී ගත්ත ඩිසිෂන් එක. ඒක මම විතරක් ගත්ත ඩිසිෂන් එක. ඕල් මෙම්බර්ස්ලා. ඉතින් අන්න ඒම ඇයට ඉතින් අපේ කැනල් ඇසෝසියේෂන් එකෙන් ලබා දෙන්නා වූ සේවාව අපි බැඳිලා නැහැනේ කාටවත් මේක කරනවාමයි කියන එක. අපි නන් ගවර්න්මන්ට් ඕගනයිසේෂන් NGO එකක්. ඉතින් අපි බැඳිලා නැහැ. ඉතින් අර වගේ අපිට හානි කර පුද්ගලයෝ අපිට හානි කරපු පුද්ගලයන්ට මේ කැනල් ඇසෝසියේෂන් එකේ තියෙන කිසිම සේවාවක් අපි සපයන්නේ නැහැ. අපි ඒක තීරණය කරලා ඉවරයි. කිසිම සේවාවක්. දැන් අමාරු තේරුණා ඇති මම කිසිම සේවාවක් කියලා ගත්තෙන් පස්සේ කියන්නේ ඒ කියන්නේ කේසල් එක ඩීල් කරන්නේ නැහැ කිසිම දෙයක් ඒගොල්ලොත් එක්ක කියන්නේ. ඉතින් අන්න ඒගොල්ලන්ට මේ තරඟ මෙස්සේ තරඟ බලන්න එන්න බැරි. BMS එක පොදු ස්ථානයක එතනට එන්න පුළුවන්. හැබැයි අපේ ප්‍රෙමිසස් එක අපි බුක් කරලා අපි වෙන මේකට මුදල් ගෙවලා ගන්න. අපේ ප්‍රෙමිසස් එකට එන්න බෑ. ඉතින් එහෙම වුණොත් අපි ඒකට දැඩි නීතිමය කටයුතු වලින් ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා කේසල් කමිටු එක. කොහොමද මේ තරඟ වලට ඇප්ලයි කරන්නේ? ඉම්පෝර්ටඩ් ඩොග්ලාට විතරද පුළුවන්? නෑ ඉම්පෝර්ටඩ් ඩොග්ස්ලා ඒ කියන්නේ ආනායක සුනකයන්ට විතරක් නෑ සියලුම දේශීය අභිජනනය කරපු සියලුම සුනකයන්ට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලයි කරන්න අවම සුදුසුකම් වෙන්නේ කැනල් ඇසෝසියේෂන් එකේ යටතේ තියෙන මේ ලියාපදිංචිය. කේසල් ලියාපදිංචිය. කේසල් එක යටතේ ලියාපදිංචිය ආනායක අපේ රටේ බ්‍රීඩ් කරපු ඕනෑම සුනකෙක්ට මේ අපේ වෙබ්සයිට් එකට ගිහලා ඇප්ලිකේෂන්ස් අරගෙන ඒවා ඩවුන්ලෝඩ් කරලා ඒවා ෆිල් කරලා ඉවරලා අවශ්‍ය කරන එකට අවශ්‍ය කරන සපෝටින් ඩොකියුමන්ට්ස් අපේ ඩොකියුමන්ට්ස් කියලා ගත්තාන් පස්සේ කේසල් සර්ටිෆිකේට් එකේ කොපි එකක් සමග අපිට මේක ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් ඊමේල් එකක් මාර්ගයෙන් එවන්න පුළුවන් WhatsApp මාර්ගයෙන් එවන්න පුළුවන් නැත්නම් ඇවිල්ලා අපේ කාර්යාල පරිසරයට බාර දෙන්න පුළුවන් ඒ විදිහට කරන්න පුළුවන් ඇප්ලයි කරන්න පුළුවන් මිස්ටර් විරාජ් අවසාන වශයෙන් මේ තරඟයට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නට මේ තරගයේ නරඹන ප්‍රේක්ෂකයන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? අත වශයෙන්ම දෙන්න තියෙන්නේ මම ඊටම ආදරණීයෙන් ඉල්ලනවා අපිත් එක්ක පහුගිය කාල සීමාවෙම තිබ්බ හැම ෂෝ එකකටම වගේ සහභාගී වෙච්ච අයටත් අලුතෙන් සහභාගී වෙන්න කැමති අයටත්
මේ ශේත්‍රයට ඇවිල්ලා මේකට ආදරය දක්වන ඇල්මත් දක්වන සියලුම දෙනාට මේ ෂෝ එන්ට්‍රීස් දාන්න තියෙන අයට එන්ඩ් එක වෙනකන් ඉන්න එපා. අපි ක්ලෝසින් ඩේට් එක වෙනකන් ඉන්න එපා. කරුණා කරලා පුළුවන් තරම් ඉක්මනින් ඔයගොල්ලන්ගේ එන්ට්‍රීස් අපිට බාර දෙන්න කියලා. මොකද කෙනල් ඇසෝසියේෂන් එක අපි සිස්ටමැටිකලි සිස්ටම් එක අපි හදලා තියෙන්නේ. ෆයිනල් මූවමන්ට් එකත් අපිට එන්ටර් ගන්න පුළුවන්. කැසිප් ෂෝ එකකට නෙමෙයි. දැන් අපි මම කිස්සලා කිව්වා වගේ ජාත්‍යන්තර තරගයක් සහ ජාතික තරගයක් තරග දෙකක් තියෙනවා. කැසිප් දෙයක් කියන්නේ කැක්කයක් දෙයක් තියෙනවා. ඉතින් අපිට ජාතික තරගයට අවසාන මොහොතේ එන්ටර් ගන්න පුළුවන්. නමුත් ඒ වෙනකම් බලන් ඉන්න එපා. අපිට පහසුවක් වෙනවා අපේ වැඩ කරගන්න. ඉතා ඉක්මනින් ක්ලෝසින් ඩේට් එකට කලින් මම ක්ලෝසින් ඩේට් එක අපි ඉදිරියේ දන්නවා. ක්ලෝසින් ඩේට් එකට කලින් මේකට දාන්න කියලා. ඕනෑම කෙනෙක්ට මේක සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම රට පුරා ඉන්න මේ මැස්සුනකයන්ට ආදරය කරන හැමෝගෙම ඉල්ලනවා. පුළුවන් තරම් ඇවිල්ලා මේකට සහයෝගය දක්වන්න මේ තරගේ නරඹන්න එන්න කියලා 2026 පළවෙනි තරගේ කාලේ අපි දැන් මාස මං හිතන්නේ මාස 7කට විතර පස්සේ 7කට 8කට විතර පස්සේ තමයි ඩොග් ෂෝ එකට එන්නේ. ඒ වගේම එන්න බැරි කිසියම් කෙනෙක් ඉන්නවා. දැන් අපිත් එක්ක මේ ශේෂ්ත්‍රයේ ඉඳලා වෙන පිටරටවල් වලට රැකියාවලට ගිය කට්ටිය ඉන්නවා සහ එන්නම බැරි කෙනෙක් හිටියොත් මම මේකත් අවස්ථාව කරගන්නවා. අපේ මීඩියා පාර්ට්නර් හැටියට ඉන්නේ ඇනිමල් සෝන් එක. ඇනිමල් සෝන් එකේ දාට සහභාගී වෙනවා. අපේ මීඩියා පාර්ට්නර් කියයි ඉදිරියට මොනවද ඒගොල්ලෝ මේ ෂෝ එකට ගේන්නේ කියන එක. ඉතින් ඒ හරහා හරි නරඹන්න ලෑස්ති වෙන්න කියලා අපි කියනවා. මේකට පුළුවන් තරම් ඉක්මනින් එන්ට්‍රීස් ටික බාර දෙන්න. ඒ වගේම එදා දවසට පෙබ්‍රවාරි මාසේ 14 වෙනිදා උදේ 9ට පෙර මෙතනට අවම 8:00ටවත් එන්න. මොකද අපි අනිවාර්යයෙන්ම 9 වෙනකොට සම්දර්ශන පවත්වනවා. සුරතලුන්ට ආදරය කරන ඔයගොල්ලන්ට එහෙම නැත්නම් සුජාත සුනකයන් ඉන්න ඔයගොල්ලන්ට තරඟවලට සහභාගී වෙන්නත් ඒ වගේම තරඟේ නරඹන්න පෙබරවාරි 14 වෙනිදා BMICH පරිශ්‍රයට එන්න කියලා හරිම්ම ආදරෙන් ආරාධනා කරනවා. එදාට එන්න බැරි කට්ටියට විදේශගත වෙලා ඉන්න කට්ටියට මේ තරඟේ නරඹන්න ඇනිමල් සෝන් අපි අපේ Facebook page එක හරහා YouTube channel එක හරහා උදේ 9 ඉඳන් අපි අපේ මුළු ප්‍රෝග්‍රෑම් එකම මුළු ඩොග් ෂෝ එකම අපි ලයිව් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් එදාට හම්බෙමු අපි හැමෝම.